අද අපි කරන්න යන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හදපු 2024 25 7 වෙනි ශ්‍රේණියේ 3 වෙනි වාර පරීක්ෂණයට අදාළව පැවැත් වූ පේපර් එක සාකච්ඡා කරන්න තමයි අපි දැන් හදන්නේ. හරි. දැන් ඉතින් ඔන්න අපි යන්නේ පළවෙනි ප්‍රශ්නේ කරන්න. බලන්න ඒකේ මොකක්ද අහලා තියෙන්නේ? රූපයේ දැක්වෙන්නේ සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රයක්ලු. එහි ඇති සම්මිතික අක්ෂ ගණන කීයද? එහි ඇති සමමිතික අක්ෂ ගණන කීයද? සම්මිතික අක්ෂයක් කියන්නේ මොකද්ද? මෙන්න මෙයාව මොකක් හරි රේඛාවක් දිගේ නැමුවම ආයේ ඒ දෙන්න එක මත එක වැටෙන විදිහෙන් නමන්න පුළුවන් දෙයක්. දැන් ගොඩක් අය සම්මිතික අක්ෂ කියලා මෙහෙම අඳිනවා. හරිද? මොන්න ඔහොම අඳිනවා. බලන්න ඔහොම ඇන්දොත් මෙයාව එක මත එක නැමුවොත් ඒ කියන්නේ මෙයාව මෙහෙම නැමුවොත් ඔයාලට ඒක තේරෙනවද? මෙයා එක මත එක වැටෙන්නේ නැහැ කියලා. ගෙදරදී ඇඳලා නමලා බලන්න. හරිද? මේ වගේ කෙනෙක් ඇඳලා කපාගෙන නමලා බලන්න. එතකොට මෙයාව එන්නේ මෙන්න මේ හරියට වගේ. ගානට නැමෙන්නේ නැහැ. තේරුණාද? මෙහෙම නැමද්දී එන්නේ මේ හරියට වගේ. ගානටම නැමෙන්නේ නැහැ සමාන්තර ආශ්‍රයක. අපි ඉගෙන තිනවා සමාන්තර ආශ්‍රයට ද්විපාර්ශ්වයක සම්මිතියක් නැහැ. එහෙනම් මෙයාට සමමිතික අක්ෂයක් නැහැ නේද ළමයි? තේරුණාද? එහෙනම් මෙයාට සම්මිතික අක්ෂයක් නැහැ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා එහෙනම් ඇත්තට මෙයාගේ සම්මිතික අක්ෂ ගණන කීයද එහෙනම්? සම්මිතික අක්ෂ ගණන 0යි. මෙයාගේ සම්මිතික අක්ෂ ගණන 0යි. සමමිතික අක්ෂ ගණන 0යි. බිඳුවකි. තේරුණාද? හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕක. ඇයි දන්නවද? ඉතින් මේක දැන් ඔයාලට තේරෙන්නේ නැති මං කියන දේ. මේක මෙහෙම නැමුවත් එක මත එක තියන්න බෑ. හරිද? මේක මෙහෙම නැමුවොත් එක මත එක තියන්න බෑ. මේ රේඛාව ඔස්සේ නැමුවොත් එක මත එක තියන්න බෑ. එහෙනම් ඉතින් මෙයාට සම්මිතික අක්ෂ නැහැනේ ඇත්තටම. පැහැදිලිද මං කියන දේ? හරිද? ගෙදරදී මේ වගේ එකක් කපාගෙන නමලා බලන්න නමන්න පුළුවන්ද කියලා. හරිද? ඉතින් ඉගෙනගෙන තියෙනවා සමාන්තර ආශ්‍රයයට සම්මිතික අක්ෂ නැහැ කියලා. හරිද? හරි. දෙවෙනි ප්‍රශ්නෙට යමු. මෙයා විහිදුවා ලියන්නලු. දැන් බලන්න. මෙයා විහිදුවා ලියන්නලු. විහිදුවා ලියනවා කියලා කියන්නේ මොකද්ද? විහිදුවා ලියනවා කියලා කියන්නේ මෙන්න මේ හකුලලා තියෙන කෙනාව දිගහැරලා ලියනවා. හකුලලා කිව්වේ ඇයි? අපි දන්නවා දර්ශකයකින් කියවෙන්නේ මොකද්ද? දිගට දිගට ಗುಣ වෙච්ච කෙනෙක්ව පොඩි කරලා ලියන විදියක් නේද දර්ශක කියන්නේ. දැන් බලන්න මෙතනදී පහේ දෙවෙනි බලය නේද මුලින්ම ඉන්නේ. පහේ දෙවෙනි බලය. ඕකේ තේරුම මොකද්ද? මම කියලා දීලා තියෙනවා නේද? පහ දෙපාරක් පහෙන්ම ගුණ වෙලා මේ පහ දෙපාරක් පහෙන්ම ගුණ වෙලා කියන එක තමයි ওই පහේ දෙවෙනි බලය කියන්නේ. එහෙනම් ඒ කිව්වේ මොකද්ද? එහෙනම් මට මෙයා වෙනුවට ලියන්න පුළුවන් මෙතන පහ වරක් පහ කියලා. හරිද? බලන්න. එතකොට මේ ගුණ කිරීමේ ලකුණ එහෙම්මම එනවා ආයෙත් මෙතෙන්ට. හරිද? එහෙනම් මෙතෙන්ට එනවා. ඊට පස්සේ බලන්න ආයි x ගේ දෙවෙනි බලය. x ගේ දෙවෙනි බලය කියන්නේ මොකද්ද? x ගුණ වෙලා දෙපාරක් x ගෙම්ම. එහෙනම් x වරක් x පැහැදිලි. ඔන්න ඔහොම ලියන එකට තමයි අපි විහිදුවා ලියන්න කියන්නේ. හරිද? ඕක ලේසි නේද වැඩි? හරි. ඊළඟ ප්‍රශ්නට යමු අපි. මෙම සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියන්න. හරි. මුලින් බලමු ආරෝහණ කියන්නේ මොකද්ද? ආරෝහණ කියන්නේ මොකද්ද ළමයි? පොඩි එකේ ඉඳලා වැඩි එකට ලියන්නලු. එහෙනම් මුලින්ම හොයාගන්න ඕනේ පොඩි එක. අපි දන්නවා ඍණ පැත්තේ ඍණ සංඛ්‍යා ගත්තොත් හරිද? ඍණාගය වැඩි වෙන විට තමයි එයා පොඩි වෙන්නේ. මොකද්ද? ඍණාගය වැඩි වෙන විට සංඛ්‍යාව කුඩා වේ. හරි? ධන සංඛ්‍යා ගත්තොත් මොකද වෙන්නේ? ධන සංඛ්‍යා ගත්තොත් ධනාගය වැඩි වෙන විට එයාගේ මොකද වෙන්නේ? ධනාගය වැඩි වෙන විට සංඛ්‍යාව විශාල වේ. ඇයි මේ බලන්න හොඳට බලන්න. විශාල වේ. මොන බලන්න දැන් ඍණාගය වැඩි වෙන විදිහට මම ලියනවා. ඍණ 1, ඍණ 2, ඍණ 3. මම අහනවා මෙතන ඍණ 3 ලොකුයිද ඍණ 1කට වඩා? නැහැ ළමයි. ඍණ 1 තමයි ලොක්කම මෙතන. ඍණ 3 කියන්නේ පොඩි කෙනෙක්. මොකද ඍණාගයේදී අපි ඉගෙන ගන්නවා ඍණ අගය වැඩි වෙන්න එයා චූටි කෙනෙක් වෙනවා නේද? තේරුණාද? එහෙනම් මෙතන ඍණ 3 තමයි චූටිම කෙනා. හැබැයි මෙතන මම ධන සංඛ්‍යා ලිව්වොත් ධන 1, ධන 2, ධන 3 ලිව්වොත් මෙතන ලොකුම කෙනා කවුද? ධන 3. තේරුණාද? එතකොට ධනාගය වැඩි වෙන විට සංඛ්‍යාව විශාල වෙනවා. හැබැයි ඍණාගය වැඩි වෙන විට සංඛ්‍යාව කුඩා වෙනවා. තේරුණාද? අන්න ඒක ඔලුවට දාගන්න. එතකොට මේක අපි ලිව්වොත් එහෙනම් කුඩාම කෙනා ඍණ 3 නේද? ඇයි ඍණාගය වැඩිම කෙනා තමයි කුඩාම කෙනා. ඊළඟට කුඩාම කෙනා ඉන්නේ ඍණ 2. ඊළඟට ගත්තොත් ඍණාගයන් නැහැ තව. එහෙනම් බිඳුව ලියමු. ඊට පස්සේ 1 ඉන්නවා. ඊට පස්සේ 2 ඉන්නවා. 3 ඉන්නවා. පැහැදිලිද තමයි? ඔන්න ඔය විදිහට තමයි අපි ආරෝහණ පිළිවෙලට ලියන්නේ. හරිද? හරි. එහෙනම් අපි යමු ඊළඟ ගාන. මම චුට්ටක් වේගෙන් කරන් යනවා. මොකද අපි දැන් පේපර්ස් ටිකක් සාකච්ඡා කරලා තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට යම් තරමක් දුරට පුළුවන්. හරිද?
ඊළඟට බලන්න මේ ගාන. මේකෙදි කියනවා රූපේ දී ඇති කෝණය නම් කරන්න. කෝණය නම් කරන්න. කෝණය නම් කරන්න කියලා කියන්නේ කෝණ වර්ගය ලියන්න නෙමෙයි. දැන් මෙතන සුළු කෝණයක් කියලා තේරෙනවා. හරිද? සුළු කෝණයක් තමයි. හැබැයි මෙතන කියන්නේ කෝණය නම් කරන්න කියලා. කෝණේ නම ලියන්න. කෝණේ නම තමයි මොකද්ද? PQR කෝණය. PQR කෝණය. මේක තමයි මෙයාගේ නම. හරිද? දී ඇති කෝණේ වර්ගය ලියන්න කිව්වොත් මොකද්ද කෝණ වර්ගය? සුළු කෝණ. දැන් මෙතන කෝණ වර්ග අහලා නැහැ. කෝණය නම් කරන්න කියලා තියෙන්නේ. එහෙනම් PQR කෝණය. තේරුණාද? හරි. මතකද අපි කෝණයක නම ලියන විදිය? ශීර්ෂය. ඒ කියන්නේ කෝණය අඩංගු වන මේ කෝණය අඩංගු වන ශීර්ෂය තමයි ශීර්ෂයේ අකුරු තමයි මැද්දෙන් ලියන්නේ. දෙපැත්තෙන් අදාළ පාද කෝණය අඩංගු වන පාද දෙකේ ඉතුරු අකුරු දෙක ලියනවා. ඊට පස්සේ ශීර්ෂයට උඩින් මෙන්න මේ කෝණය කියලා හඟවන සංකේතය දානවා. හරිද? හරි. දැන් අපි මේකට යමු ඊළඟට. හරිද? මේක අපෙන් අහනවා පහෙන් එක ඒවා කීයක් තියෙනවද කියලා අහනවා. හරිද? පහ කියන කෙනාගේ ඇතුලේ පහෙන් එක ඒවා කීයක් තියෙනවද කියලා අහනවා. එහෙනම් බලමු පහ. පහෙන් එක. මේ දෙන්න අතර මොකක් හරි සම්බන්ධතාවයක් ගොඩ ගන්න ඕනේ තේරෙනවද? පහෙන් එක කාගෙන් ಗುಣ වෙලාද පහ හැදෙන්නේ කියලා නේද හොයන්න ඕනේ. හරිද? හරි. දැන් චූටි වැඩක් කරොත් දැන් අපි දන්නවා මෙතන ඉලක්කමකින් ಗುಣ කරද්දි මෙතන මොකක් හරි මං ඉලක්කමක් දැම්මොත් එයා ಗುಣ වෙන්නේ මෙන්න මේ ලවයත් එක්ක නේද ಗುಣ වෙලා උත්තර එනවා. එහෙම නේද? හරි. මං එහෙනම් චූටි වැඩක් කරනවා. හරිද? මං චූටි වැඩක් කරනවා. ඒ වැඩේ තමයි මම මෙන්න මේ පහ කියන කෙනාගේ හරය පහ කරගන්න තමයි උත්සාහ කරන්නේ. මොකද එතකොට මට ලේසි වැඩේ කරන්න. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මෙහෙම කියන්නකෝ. පොඩ්ඩක් ඉන්න. අපි මෙහෙම එකක් කරලා පෙන්නමු. එතකොට ඔයාලට තේරෙයි වැඩේ. පහෙන් එක කාගෙන් ಗುಣ වුණාමද පහෙන් හතර හැදෙන්නේ. කියන්න බලන්න. පහෙන් එක කාගෙන් ಗುಣ වුණාද පහෙන් හතර හැදෙන්නේ. ඔයාලා දන්නවා. මෙතෙන්ද දාන ඉලක්කමයි මෙයයි තමයි ಗುಣ වෙන්නේ නේද? එහෙනම් මම දන්නවා එක කීයෙන් ಗುණුවොත්ද හතර හැදෙන්නේ? එක හතරෙන් ಗುಣ. එහෙනම් ඔයාලා දන්නවා මෙතනට හතර ආවොත් තමයි මේ උත්තරය හැදෙන්නේ නේද? එහෙනම් අන්න ඒ වගේ මම මේ පහ කියන කෙනාගේ හරය පහ කවුරු හරි කරගෙන ලවය කවුරු හරි කරගත්තොත් මට ලේසියෙන්ම කියන්න පුළුවන් මෙතන එන ඉස්සරට එන ඉලක්කම කීයද කියලා. තේරුණාද? හරි. එහෙනම් දැන් මම හරිද? එහෙනම් මම දැන් කරන්න යන්නේ මොකද්ද? මෙයාගේ හරය කොහොම හරි පහ කරගන්න. මම දන්නවා පූර්ණ සංඛ්‍යාවක් මට ලියන්න පුළුවන් භාගයක් විදියට එයාගේ යට එක ලියලා. ඒ කියන්නේ හරය එක සහ පූර්ණ සංඛ්‍යාව තිබ්බම ලවයට පූර්ණ සංඛ්‍යාව තිබ්බම එයා ඒ අදාළ පූර්ණ සංඛ්‍යාවම තමයි. එහෙනම් මම මෙයාව මෙහෙම කරනවා. හරි. මට දැන් හරය පහ කරගන්නනේ මම ආස වුනේ. එහෙනම් මම මෙයාව ගුණ කරනවා පහෙන්. තේරෙනවද ළමයි? ඇයි මට හරය පහ කරගන්න ආසයි. අපි දන්නවා හරය මොකක් හරි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරා නම් තුල්‍ය භාග හදද්දී අපි ලවයත් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවා. එහෙනම් මට එනවා පහෙන් එක කාගෙන් හරි ගුණ කරාම හැදෙන්න ඕන කවද? පහෙන් 25යි. එහෙනම් බලන්න පහෙන් එක කීයෙන් ගුණ කරොත්ද මේ උඩ 25 හැදෙන්නේ? අපි දන්නවා මේ ගුණ වෙන මෙතන ගුණ කරන කෙනා කොටුව ඇතුළේ ඉන්න කෙනා ගුණ වෙන්නේ මේ එකත් එක්ක. එහෙනම් එක කීයෙන් ගුණ කරාමද 25 හැදෙන්නේ? කීයද? 25ෙන්ම තමයි. එහෙනම් බලන්න පහෙන් එකේවා කීයක් තියෙනවද? පහෙන් එක 25න් ගුණ කරාම තමයි මේ පහ හැදෙන්නේ. ඇත්තට මේ 25 පහෙන් 25 කියන්නේ පහම තමයි. මම පහව වෙනස් කරා මෙන්න මේ විදිහට. පැහැදිලිද තමයි? මම පහේ හැඩය වෙනස් කරා හැබැයි ප්‍රමාණයෙන් සමානයි. හොඳේ. පහ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. මම එයාව භාගයක් විදිහට ලියුවා මේ විදිහට. ඊට පස්සේ මම මෙයාගේ තුල්‍ය භාගයක් හදාගත්තා හරය පහ වෙන විදිහට. තේරෙනවද? එතකොට ආවේ පහෙන් 25. ඒ කියන්නේ මොකද්ද? ප්‍රමාණයෙන් සමාන හැබැයි හැඩයෙන් වෙනස් දෙන්නේ. පැහැදිලිද? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි අපි එහෙනම් යමු ඊළඟ ගානට. එතකොට මෙතන මොකක්ද ආවේ? පහෙන් එකේවා 25ක් තමයි පහ හැදෙන්නේ. එහෙනම් බලන්න මෙතන හැබැයි පහෙහි තියෙන පහෙන් එකේවා කීයද කියලානේ. එහෙනම් කීයද? 25යි. පැහැදිලිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. හරි. අපි එහෙනම් යමු ඊළඟ ගානට. තමයි ඉතින් 6 වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාව මෙන්න මෙයා නම් 3 එකතු කිරීම 2 එකතු කිරීම 1 සමානයි 6 නම් 7 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කවුද කියලා. අපිට මතකයි ත්‍රිකෝණ සංඛ්‍යා හැදලා තියෙන්නේ අදාළ වෙනියා වෙනකන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා 4 වෙනියා. හරිද? 4 වෙනි කෙනා. ඒතකොට මෙයා හැදලා තියෙන්නේ 1 ඉඳන් 4 වෙනකන් තියෙන ඉලක්කම් එකතු වෙලා නේද? එහෙනම් 1 2 3 1යි 2යි 3යි 4යි එකතු වෙන්න ඕනේ නේද? දැන් කීයද එන්නේ මෙතන? මෙතන එන්නේ 10යි. හරිද? අන්න ඒ වගේ. ඉතින් එහෙනම් 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හැදලා තියෙන්නේ කොහොමද? එහෙනම් 7 වෙන එක්කෙනා හැදලා තියෙන්නේ කොහොමද? 1 ඉඳන් 7 වෙනකන් තියෙන ඉලක්කම් ටික එකතු වෙලා. අපි ඕක අනිත් පැත්තට ලියමු මෙහෙම. 7 එකතු කිරීම, 6 එකතු කිරීම, 5 එකතු කිරීම, 4 එකතු කිරීම, 3
2 1 ඔන්න ඔය ටික එකතු වෙලා නේද එහෙනම් හැදලා තියෙන්නේ. බලන්න මේ ටික එකතු වුණාම කීයද? 7යි 6යි 13යි 13යි 5යි 18යි 18යි 4යි 22යි 22යි 3යි 25යි 25යි 2යි 27යි එහෙනම් 28යි තේරුණාද? එහෙනම් 28 තමයි කවුද? 7 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. පැහැදිලිද? මං හිතනවා පැහැදිලි ඇති කියලා. හරිද? හරි. අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකේ අපෙන් අහලා තියෙනවා 4/2/6 කියන අනුපාතය සරලමාකාරයෙන් ලියා දක්වන්න. මෙයාව සරලම විදිහට ලියන්න. කොහොමද අපි සරලම විදිහට ලියන්නේ? සරලම විදිහට ලියන්න නම් අපි දන්නවා අනුපාතයේ එක් එක් පද අපිට අවශ්‍ය විදිහට බෙදන්න පුළුවන්. يعني එක් පදයක් බෙදනවා නම් ඒ බෙදපු කෙනාගෙන්ම හැමෝම බෙදන්න ඕනේ. දැන් බලන්න. මෙහෙම ඉන්නේ 4/2/6. කොහොමද ඉන්නේ? එහෙනම් අපි තෝරගන්න ඕනේ දැන් මේ තුන් දෙනාම බෙදෙන ඉලක්කමක් ඉන්නවද බලන්න ඕනේ. කවුද ඉන්නේ ඉලක්කම? අපිට තේරෙනවා මේ තුන් දෙනාම දෙකෙන් බෙදනවා. එහෙනම් මට පුළුවන් මේ තුන් දෙනාම දෙකෙන් බෙදලා මේ අනුපාතය සරල කරන්න නේද? එහෙනම් දෙකෙන් බෙදනවා. බලන්න එතකොට 4 දෙකෙන් බෙදුවම කීය දෙන්නේ? 2යි. 2 දෙකෙන් බෙදුවම කීය දෙන්නේ? 1යි. 6 දෙකෙන් බෙදුවම 3යි. එහෙනම් මේකේ සරලම අනුපාතය මොකද්ද? 2/1/3. ඇයි මේක සරලම කියලා කියන්නේ? මොකද මේක තව කාගෙන්වත් බෙදෙන්නේ නැති නිසා. තේරෙනවද? තේරෙනවද? පැහැදිලිද? එකෙන් විතරයි බෙදෙන්නේ. එකෙන් බෙදෙන එක අපි සලකන්නේ නැහැනේ මෙතනදී. මෙතන වෙන කෙනෙක්ගෙන් බෙදෙන්නේ නැහැනේ මේ තුන් දෙනාම. ඒ නිසා ඔන්න ඕක තමයි සරලම අනුපාතය. හරි. අපි ඊළඟට යන් ඊළඟ ගාන. හරිද? ඒ ගානේ තියෙන කියනවා හිස්තැන් සම්පූර්ණ කරන්න. හරි. මේ මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? කාටීසීය තලයක් නේද? මේකේ තිරස් අක්ෂය ලෙස නම් කර ඇත. තිරස් අක්ෂය කවුරු විදිහට? තිරස් කියන්නේ කවුද? මෙන්න මේ පැත්තට ඉන්න එක්කෙනා නේද තිරස් කියලා කියන්නේ. හරි. එයාව කවුරු විදිහට නම් කරලා තියෙන්නේ? x විදිහට. එහෙනම් එයාව x ලෙස නම් කර ඇත කියලා ලියන්න. x ලෙස නම් කර ඇත කියලා තියෙනවා. එහෙනම් x විතරක් ලිව්වම ඇති. තේරෙනවද? ඊට පස්සේ මෙතන කියනවා සිරස් අක්ෂය. සිරස් අක්ෂය කියන්නේ මෙයා නේද? මතකද කට්ටියට කිව්වා සිරස් අක්ෂය කියන්නේ අපි පොත දිහා බලද්දි ඒ කියන්නේ අපිට තේරෙනවා ඒක තිරස් කියන්නේ. හරිද? ඒක පැහැදිලි ඇති කියලා මං හිතනවා. අපේ පේපරේ අරන් කෙලින් හිට එව්වොත් හරිද? පේපරේ අකුරු තියෙන අතට කෙලින් ඒ කියන්නේ සාමාන්‍ය අපි බලන අතට කෙලින් හිට එව්වොත් සිරස් අතර තියෙන එක්කෙනා තමයි සිරස් අක්ෂය. තිරස් අතර තියෙන කෙනා තමයි තිරස් අක්ෂය. එහෙනම් මෙතන සිරස් අක්ෂය කියන්නේ කවුද? y අක්ෂය. එහෙනම් මෙතන y ලෙස නම් කරලා තියෙනවනේ පේනව නේද ළමයි? හරි. එහෙනම් අපි යමු ඊළඟ ගාන. මෙතන කියලා තිනවා 527 ඒ කියන්නේ 100න් 527 කියන්නේ 5.27 නම් මෙයා නම් 10න් 52.7 එහි අගය සොයන්න. හරිද බලන්න. කොහොමද හොයන්නේ? හරිද? බලන්න කොහොමද හොයන්නේ මේක? මෙයා කියන්නේ මෙයා නම් අපෙන් අහනවා මෙයා කියන්නේ කවුද කියලා නේද? බලන්න. තේරෙනවද අහන ප්‍රශ්නේ? හරිද? හරි. එහෙනම් බලන්න අපිට මේක ක්‍රම කිහිපයකට හදන්න පුළුවන්. අපි මේක පාවිච්චි කරලා හදමු මුලින්ම. හරිද? මේක කියන්නේ මොකද්ද? 100න් 527 කියන්නේ 5.240. හරි. දැන් මෙතන ඉන්නේ මොකද්ද? මෙතන ඉන්නේ මොකද්ද? 10න් 527 නේද ඉන්නේ. මට මෙතන මෙයාව බලන්න මෙතන 10න් 527 කියලා එක්කෙනෙක් ඉන්නේ. බලන්න. එහෙනම් බලන්න අපි 10න් 527 කියන එක්කන ලියාගමු. මං දන්නේ කාවද 100න් 527. හරිද? මං කාවද දන්නේ 100න් 527. එහෙනම් මම මේ හරය 100 කරගන්න ආසයි. ඇයි මට මෙතන 100 වුණා නම් කෙලින්ම කියතයි මෙයා 5.27 කියලා කියන්න පුළුවන් නේද? අන්න ඒ නිසා මම මොකද කරන්න හදන්නේ? මේ හරය මේ යට ඉන්න හරයව 100 කරගන්න උත්සාහ කරනවා. 100 කරගන්න නම් මං අනිවාර්යෙන් මෙයාව 10න් ගුණ කරන්න ඕනේ නේද ළමයි? හරි. එහෙනම් 10න් ගුණ කරා. මම දන්නවා තුල්‍ය භාගයටදී හරය ගුණ කරනවා නම් ලවයත් ඒ සංඛ්‍යාවෙම ගුණ කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? මම හරය විතරයි ගුණ කරගන්න දැනට. ලවය එහෙම තියෙනවා. මම 100න් 527 වරක් 10 කියලා තියෙනවා. හරිද? හරි. ඔන්න වැඩි. දැන් ඔන්න බලන්න ළමයි මට මෙයා වෙනුවට බැයිද ලියන්න 5.27 පුළුවන් නේද? එහෙනම් මෙතන උත්තරේ එන්නේ මොකද? 5.27 වරක් 10. තේරෙනවද? 5.27 වරක් 10. එහෙනම් මොකක්ද උත්තරේ එන්නේ? මොකක්ද දෙන්නේ උත්තරේ? අපි දන්නවා 10න් ගුණ කරද්දී දශමික කොහෙද පයින්නේ? දකුණට පයින්නවා. එහෙනම් මෙතන එකක් පයින්නේ. ඇයි ඒ 10න් ගුණ කරන්නේ? එහෙනම් එකයි පයින්නේ උත්තරේ එන්නේ මොකද? 52.7. හරි. බලන්න ගානේදී මොකද්ද කරේ කියලා. ඔන්න දැන් මේ ගාන පොඩ්ඩක් පැටලවිලි සාගත ඇති. හරිද? මුලින්ම මම ලියාගත්ත මෙයාලා අපිට ගාන දීපු එක. මොකද්ද දුන්නේ? 100න් 527 කියන්නේ මෙයා කියලා දුන්නා. හරි. එහෙනම් මට හොයන්න කිව්වේ මෙයාවනේ 10න් 527 වනේ.
මම මෙයාව හරව ගන්නවා මෙන්න මේ හැඩයට. මෙන්න මෙයාගේ හැඩයට. බලන්න එයාගේ හැඩය මොකද්ද? හරය 100යි. හරය විතරනේ මෙයාට වඩා වෙනස්. හරය 100ක් වෙලා තිබ්බා. එහෙනම් මම මෙයාගේ හරය 100 කරන්න උත්සාහ කරනවා. හරය 10න් ගුණ කරලා නේද? එහෙනම් හරය 10න් ගුණ කරා නම් මම තුල්‍ය භාග හදද්දි මම දන්නවා ලවයත් ගුණ කරන්න ඕනේ 10න්. හැබැයි මම මෙතනදී ලවය ගුණ කරගන්නේ නැහැ. ඔය ගුණ කිරීම 10ට එහෙම ඉන්න දෙනවා. මොකද හේතුව මට හදන්න ඕනේ මෙන්න මේ බ්ලොක් එක. ඇයි ඒ? එයාව තමයි මට ගාණේදී දුන්නේ. මේ බලන්න. එයාව තමයි මට ගාණේදී දුන්නේ. පැහැදිලිද? එහෙනම් 100න් 527 වරක් 10 තමයි. කවුද? මෙන්න මේ 10න් 527 කියන්නේ මේ මෙයාම සමාන වනේ 10න් 527. මොකද මම 10න් 527 නේද වෙනස් කරගෙන ඇවිල්ලා මේ විදිහට හදාගත්තේ. තේරුණාද? හරිද? මං භාගයට හානියක් කරේ නෑ. හරිද? මං තුල්‍ය භාග හදපෙක් කරේ. උදාහරණයක් විදිහට මම අහනවා දෙකින් එක කියන කෙනාව මම තුල්‍ය භාගයක් හදනවා උඩ යටයි දෙකම ගුණ කරලා දෙකෙන් 4න් 2 කියලා. එතකොට මේ දෙන්නම සමාන නැද්ද? දෙකෙන් 1යි 4න් 2යි කියන සමාන දෙන්නේ නෙමෙයිද? සමානයි තමයි. හැබැයි හැඩයෙන් වෙනස් විතරයි. හරි ප්‍රමාණයෙන් සමානයි. එහෙනම් මං කියන්න පුළුවන් මේ මෙතන ඉන්නේ 10න් 527ම තමයි මම මේ වෙනස් කරලා ලියාගත්තේ නේද? හරිද? එහෙනම් බලන්න මම දන්නවා 100න් 527 මම දැන් හදාගත්තානේ. එයා වරක් 10 තමයි 10න් 527 කියන්නේ. එහෙනම් බලන්න 100න් 527 කියන්නේ මෙතන 5.27. ඒ කියන්නේ මෙන්න මෙයා. එහෙනම් එයාව ගුණ කරන්න ඕනේ 10යි. තේරුණාද? එතකොට එයාව 10න් ගුණ කරද්දි මම දන්නවා 5.27 කියන කෙනාව 10න් ගුණ කරද්දි මොකද්ද වෙන්නේ? දශම දිත්ත කී පාරක් පයින්නද දකුණට? එකපාරයි. ඇයි ගුණ කරන්නේ 10යින්? ගුණ කරද්දි පයින්නේ දකුණට. ගුණ කරන එකේ 10 බලය අනුව ඒ කියන්නේ 10 තියෙන ඇත්තටම 10 100 1000 නම් තියෙන්නේ තියෙන බිංදු ගාන අනුව. ඕකට අපි කියනවා ඇත්තටම 10 බලය අනුව තමයි දශම දිත්ත පයින්න ස්ථාන ගාන තියෙන්නේ වෙන්නේ. හරිද? හරි. එහෙනම් බලන්න උත්තරේ මොකක්ද එන්නේ 52.7. එතකොට ඔන්න ඔය විදිහට තමයි ගානේ දීපු දේ පාවිච්චි කරලා හදන්නේ. නැත්තම් ඔයාලට කෙලින්ම මෙයාව දැක්කම උත්තරේ ලියන්න පුළුවන් ඕන ළමයින්ට. හරිද? කෙලින්ම ලියන්න පුළුවන් 52.7 කියලා. හරිද? ඒත් එහෙම ලියන්න බෑ මෙතනදී. එහෙම ලියන්න පුළුවන්. ඒත් ලකුණු අඩු වෙනවා. මොකද හේතුව මෙයාව පාවිච්චි කරලා තමයි ලියන්න ඕනේ. නැත්තම් ඒවා දෙන්න හේතුවක් නෑ නේ ඔයගොල්ලන්ට නේද? හරිද? අන්න ඒවා පාවිච්චි කරලා මේ ගාන හදාගෙන යන්න ඕනේ. පැහැදිලිද? මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මම මේකේ මුලින්ම කරේ හරි ආයෙ පොඩ්ඩක් අහගන්න මේක පොඩ්ඩක් පැටලවිලි සහගත ගානක්. ඒකයි මම ආයෙ කියන්නේ මේකේ මුලින්ම කරේ මම 100න් 527 කියන එක ලියාගත්තා මෙන්න මෙයා කියලා. ඒක අපිට දීලා තිබ්බනේ. ඊට පස්සේ මම 10න් 527 නේ අපිට හොයන්න තියෙන්නේ. හොයන්න තියෙන කෙනාගේ හැඩය වෙනස් කරගත්තා අපි ගාව දන්න කෙනාගේ විදිහට. දන්න කෙනා කවුද වෙනස? හරය 10නේ අපි දුන්න කෙනා. දැන් අපිට හොයන්න තියෙන කෙනාගේ හරය 10යි. හරිද? හැබැයි මට ඕනේ හරය 100. හරය 100 කරගත්තා නම් මෙයාම නේද ඉන්නේ. මෙයාම නේද මෙතනත් ඉන්නේ. එහෙනම් මම මෙතන හරය 100 කරගන්න 10න් ගුණ කරනවා. ඊට පස්සේ හරය විතරක් ගුණ කරලා හරියන්නේ නෑනේ භාගයක තුල්‍ය භාගයටදී ලවයත් ගුණ කරනවා. එහෙනම් ලවයත් ගුණ කරනවා. හැබැයි මම මෙතනදී ලවය ගුණ කරන්නේ නැහැ. ගුණ කිරීම 10 කියන එක තියාගන්න ඕම්. ගුණ නොකර තියාගන්න. ඇයි ඒ? හේතුව තමයි මට හරය විතරයි 100 හදාගන්න ඕනේ. එයා විතරනේ වෙනස් කරන්න ඕනේ. නම් 100න් 527 වරක් 10 එනවා. මම දන්නවා 100න් 527 කියන්නේ ගාණදී දුන්න මට 5.27 කියලා. එහෙනම් උත්තරේ එන්නේ 5.27 වරක් 10යි. ඒ කියන්නේ මොකද්ද? 52.7. පැහැදිලිද? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මම තුන් පාරක් ඒක පැහැදිලි කරා. හරි. අපි එහෙනම් යමු ඊළඟ ගානට. හරි. මේකෙදි කියනවා 65යි මෙතන තියෙන ඇත්තටම මේ ඉලක්කම් පහේ සංඛ්‍යාව කියන්නේ 65620 කීයක් හරි තමයි තියෙන්න ඕනේ. මෙම සංඛ්‍යාව ඉතිරි නැතුව තුනෙන් බෙදීමට නම් හිස් කොටුව සඳහා යෙදිය හැකි ඉලක්කමක් ලියන්න. ඉලක්කම් ගොඩක් ලියන්න ඕනද නෑ එක ඉලක්කම. ඉලක්කමක් කිව්වොත් එක ඉලක්කමයි. ඉලක්කම් ලියන්න කිව්වොත් ඉලක්කම් ගොඩක් තියෙනවද කියලා බලන්නත් ඕන. හරි. තුනෙන් බෙදෙනවා නම් මොකද්ද වෙන්න ඕනේ සංඛ්‍යාවක මුලින් මතක් කරන්නකො තුනෙන් බෙදෙනවා නම්. තුනෙන් බෙදීමට මොකද්ද වෙන්න තියෙන්න ඕන අවශ්‍යතාවය? අග ඉලක්කම 3 හරි 6 හරි 9 හරි වෙන්න බොරු කියන්න එපා ළමයි. හරිද? ඒ දෙකෙන් බෙදෙනවද බලන්න තමයි අග ඉලක්කම 2 4 6 8 හෝ බිංදුව බලන්නේ. තුනෙන් බෙදෙනවද කියලා බලන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඉලක්කම් දර්ශකය ගන්න ඕනේ ළමයි. ඉලක්කම් දර්ශකය නම් බලන්න ඕනේ. එයා තුනේ ගුණාකාරයක්ද නැහැ. තුනේ ගුණාකාරයක්ද කියන්නේ 3 හරි 6 හරි 9 හරිද කියලා. තේරෙනවද? හරිද? එහෙනම් බලන්න මුලින් බලන්න දැන් මෙතන දැනට එන ඉලක්කම් දර්ශකය මොකද්ද කියලා. 6 එකතු කිරීම 5 එකතු කිරීම 6 එකතු කිරීම 2. දැනට එන ඉලක්කම් දර්ශකය බලන්න කීයද කියලා. මෙතන තව ඉලක්කමක් එනවා. හරිද? මොකක් හරි ඉලක්කමක් එනවා. අපි ඉලක්කම තීරණය කරමු. මෙතන දැනට මෙතනදී එන ඉලක්කම් දර්ශකයන් බලන්න. 6යි 5යි කීයද? 11යි. 11යි 6යි 17යි 17යි 2යි 19යි. ඕක ඉලක්කම් දර්ශකේ නැහැ. ආයි මේ දෙන්නව එකතු කරනවා. කීයද එන්නේ? 1යි 9යි කීයද? 10යි 10යි. ආයි මේ ඉලක්කම් දර්ශකේ නැහැ. ආයි මේ දෙන්න එකතු කරනවා. එතකොට 1යි.
දැනට ඉලක්කම් දර්ශකයේ 1 තියෙන්නේ. එහෙනම් බලන්න මට මෙතන 1 තිබිලා හරියනවද නැහැ. ඇයි ඒ? එක්ක 3 තියෙන්න ඕනේ, එක්ක 6 තියෙන්න ඕනේ, එක්ක 9 තියෙන්න. එහෙනම් මම මොකද කරන්නේ? මෙයාට තව දෙකක් මෙහෙම දැන් මෙතන මේක තමයි දැනට තියෙන ඉලක්කම් වලට අනුව ඉලක්කම් දර්ශකය. හැබැයි මෙයාට තව දෙකක් එකතු කරා නම් මට 3ම හදාගන්න පුළුවන් නේද මෙතනින්? තේරුණාද? ඉලක්කම් දර්ශකය 3 කරගන්න පුළුවන් නේද? තව මෙයාට දෙකක් එකතු වුණා නම්. එහෙනම් මම මෙතනදී ඉලක්කම් විදියට 2 දානවා. බලන්න දැන් හරිද කියලා. බලන්න 6යි 5යි 6යි 2යි 2යි. බලන්න කොහොමද එකතු වෙන්නේ? 6යි 5යි 11යි 11යි 6යි 17යි 17යි 2යි 19යි 19යි 2යි කීයද? 19 2 කීයද? 21යි. 21. දැන් මේ දෙන්නා වා එකතු කරනකොට උත්තරේ කී දෙන්නේ? 3යි. තේරුණාද? එහෙනම් අපි අර මදි පාඩුව තමයි දාගත්තේ. හරිද? එහෙනම් අපිට 2 කියන ඉලක්කම මෙතෙන්ට දාන්න පුළුවන්. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ඔයගොල්ලොන්ට. හරිද? ඒක හෙව්වේ කොහොමද? දැනට ලියලා තියෙන ඉලක්කම් වලට අනුව ඉලක්කම් දර්ශකය හොයාගන්නවා. හරිද? දැනට ලියලා තියෙන ඉලක්කම් වලට අනුව ඉලක්කම් දර්ශකය හොයාගන්නවා. හරිද? දැනට ලියලා තියෙන ඉලක්කම් අනුව ඉලක්කම් දර්ශකය හොයාගන්නවා. හරි. ඉලක්කම් දර්ශකය දැන් කට්ටියට මතක නැද්ද දන්නෙත් නැහැ. හොඳේ. දැන් 32 වගේ ඉලක්කමක ඉලක්කම් දර්ශකය හොයන්නේ කොහොමද ගන්නේ? ඉලක්කම් දර්ශකය කියන අමාරු වැඩක් නෙමෙයි ළමයි. මේකේ තියෙන ඉලක්කම් ටික එකිනෙකට එකතු කරගෙන යනවා. එතකොට මේක ඉලක්කම් දර්ශකය කොහොමද ගන්නේ? 3 එකතු කිරීම 2. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකය මගේ 5යි. පැහැදිලිද? හරිද? ඔන්න ඔය වගේ. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකය හොයන්නේ තියෙන ඉලක්කම් ටික එකතු කරගෙන යනවා. ඒ සංඛ්‍යාවට දාලා තියෙන ඉලක්කම් ටික එකතු කරගෙන යනවා. තනි ඉලක්කම ලැබෙනකම්. දැන් මෙතන තනි ඉලක්කම ලැබෙන හැබැයි මේ වගේ එකක් තිබ්බොත් 999. මෙයාගේ කොහොමද එන ඉලක්කම් දර්ශකයෙන් 9 එකතු කිරීම 9 එකතු කිරීම 9. කීයද එන්නේ? 9යි 9යි 18යි 18යි 9යි 27 27. දැන් තනි ඉලක්කමක් ආවද නැහැ. එහෙනම් ආයි මේ දෙන්නව එකතු කරනවා. කීයද එන්නේ? එහෙනම් 9. තේරෙනවද? එහෙනම් මෙයාගේ ඉලක්කම් දර්ශකය කීයද? 9. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. ඒකේ කියනවා 24 හා 32 යන සංඛ්‍යාවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. 24 සහ 32 යන සංඛ්‍යාවල කුඩාම පොදු ගුණාකාරය. හරි. අපි ඕක හොයමු කුඩා පොදු ගුණාකාරය හොයන තුන්වෙනි ක්‍රමය. කොහොමද ඒක හොයන්නේ? අපි මුලින්ම 24යි 32යි ක්‍රමාවක් දාලා ලියනවා. ඊට පස්සේ බෙදාගෙන යන්න තමයි හදන්නේ මේ දෙන්න. හරි. අපි මේ බෙදද්දී නීති කිහිපයක් තියෙනවා. පළවෙනි නීතිය තමයි දෙන්නම බෙදෙන ඉලක්කම් තියෙනවනේ. කුඩා පොදු ගුණාකාරය හොයද්දි තමයි මේක. හරිද? මහා පුරු සාධකය හොයද්දි වෙනස් වෙනවා මේ වැඩේ. හරිද? මයි කියලා දෙන්නම්. මුලින්ම කුඩා පොදු ගුණාකාරය බලමු. කුඩා පොදු ගුණාකාරය හොයද්දි ඔය තුන්වෙනි ක්‍රමයේදී අපි බෙදාගෙන යද්දී මුලින්ම බෙදන්න ඕනේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා නම් බෙදන්න ඕනේ. හරිද? ඊට පස්සේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් නැති වුණොත් තමයි තනි කෙනා බෙදෙන විදිහට බෙදන්නේ. හරිද? එහෙනම් මුලින්ම බලන්න දෙන්නම බෙදෙන ඉලක්කමක් තියෙනවා. දෙකෙන් බෙදෙනවා කියලා අපිට තේරෙනවා. එහෙනම් දෙකෙන් බෙදමු. හරිද? බලන්න. අනිත් එක අපි මේ බෙදන්නේ ප්‍රථමික සංඛ්‍යාවලින්. හරි. ඔයාලා කැමති ඉලක්කම් වල ඉලක්කම් වලින් මුලින්ම බෙදන්නේ නැහැ. අපි මුලින්ම බෙදන්නේ ප්‍රථමික සංඛ්‍යාවලින්. ඒ කියන්නේ 2 3 5 7 ඒ වගේ. ඇත්තටම හරිද? ඒ වගේ තමයි බෙදන්නේ. හරි ඔයාලා කැමති එකකින් බෙදන්න පුළුවන්. ඒත් අපි සාමාන්‍යයෙන් මෙතනදී ප්‍රථමික සංඛ්‍යාවලින් තමයි බෙදාගෙන යන්නේ. හරි. අන්තිමට එනවා ප්‍රථමික නොවන සංඛ්‍යා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඇත්තටම අපි කුඩාම සංඛ්‍යාවේ ඉඳලා තමයි කුඩාම සංඛ්‍යාව එකනේ එකෙන් බෙදලා වැඩක් නැහැනේ. එහෙනම් අපි දෙකෙන් බෙදනවා. දෙකෙන් තමයි පටන් ගන්න බෙදන්නේ. ඊට පස්සේ තුනෙන් ඊට පස්සේ ඕම් බෙදාගන්න. දෙකෙන් බෙදුවට පස්සේ ආයෙ හතරෙන් බෙදන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා දෙකෙන් බෙදන්න බැරි වෙනකම් බෙදාගෙන ගියාට පස්සේ ආයෙ හතරෙන් බෙදන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඔයාලට තේරෙයි කරගෙන. හරිද? දැන් බලන්න 24 දෙකෙන් බෙදුවම කීයද? 12යි. 32 දෙකෙන් බෙදුවම කීයද? 16යි. ආයෙත් බලන්න මේ දෙනවා දෙකෙන් බෙදනවනේ. එහෙනම් ආයෙ දෙකෙන් බෙදමු. කීයද එන්නේ? 12 දෙකෙන් බෙදුවම 6යි. 16 දෙකෙන් බෙදුවම 8යි. බලන්න මම මේ උඩ කෙනාව දෙකෙන් බෙදුවම එන ගාන පල්ලෙහෙන් දානවා. මෙයාගේ බෙදුවම එන ගාන පල්ලෙහෙන් දානවා. මෙයාගෙත් එහෙමයි. 12 බෙදුවම 6යි 16 බෙදුවම 8යි. තේරෙනවද? ආයි. දැන් බලන්න මේ දෙනවා ආයෙත් දෙකෙන් බෙදලා නේද? එහෙනම් බෙදුම 6 දෙකෙන් බෙදුවම 3යි. 8 දෙකෙන් බෙදුනම 4. දැන් මේ දෙන්නව මට දෙන්නවම බෙදෙන ඉලක්කමක් තියෙනවද? නැහැ. එහෙනම් අපි මෙතන කරන්නේ තනි කෙනාගෙන් බෙදනවා. දැන් බලන්න 3ෙන් බෙදනවා. කීයද එන්නේ? දැන් මෙහෙම ආර වැඩි. මෙයාව 3ෙන් බෙදුවම 1යි. මෙයාව 3ෙන් බෙදුවම කීයද එන්නේ? අපි මෙයාව 3ෙන් බෙදෙන්නේ නැත්නම් මෙයාව බෙදන්නේ නැහැ. එහෙම්මම තියෙනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ 4ෙන් බෙදනවා. 4ෙන් බෙදලා මාර වැඩි. 1 බෙදෙන්නේ නැහැ. එහෙනම් අපි ආවේ එහෙම්ම තියෙනවා. අනිත් කෙනාව බෙදනවා. කීයද? 4ව බෙදනවා. එහෙනම් කීයද? 1යි. 4 4ෙන් බෙදනවා 1යි. ඊට පස්සේ මේගොල්ලොන්ගේ මේ හැමෝගෙම ගුණිතය තමයි මොකද්ද? කුඩා පොදු ගුණාකාරය. එහෙනම් මේ දෙන්නයි පෝගු කියන්නේ කවුද? කුඩා පොදු ගුණාකාරය කියන්නේ කවුද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4. කොහොමද අනේ ඔක ආවේ? මේ බලන්න.
දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, තුන ගුණ කිරීම, 4. මේගොල්ලොන්ව ගුණ කරලා ලියනවා ඊට පස්සේ. හරිද? කුඩා පොදු ගුණාකාරයෙන්. හරි. එහෙනම් බලන්න කුඩා පොදු ගුණාකාරය කීයද එන්නේ? 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 3 24යි. හරිද? 24 වරක් 4 කීයද? බලන්න 24 වරක් 4 96 නේ. එහෙනම් කුඩා පොදු ගුණාකාරයෙන් මේගොල්ලොන් කීයද එන්නේ? 96යි. හරි. පොඩ්ඩක් මං ප්‍රශ්නයක් අහන්නද ඔයගොල්ලන්ට? කුඩා පොදු ගුණාකාරය කියන එකේ තේරුම මොකද්ද? ඔන්න ප්‍රශ්නේ. කුඩා පොදු ගුණාකාරය කියන එකේ තේරුම මොකද්ද? ඔයාලා කඩපාඩම් කරනවා ගණිතනේ. මෙහෙම බෙදාගෙන යන්න. මේගොල්ලෝ ගුණ කරන්න. එහෙම කරන්න එපා ළමයි. කඩපාඩමක් නෙමෙයි ගණිතය කියන්නේ. හරිද? කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද? මොකක් හරි සංඛ්‍යා දෙකකට හෝ කිහිපයකට පවතින ගුණාකාරවල පවතින පොදු ගුණාකාරය. උදාහරණයක් විදිහට හිතන්න 2 සහ 3 කුඩා පොදු ගුණාකාරය කියලා. ඕකේ තේරුම තමයි 2 ගුණාකාරවලයි 3 ගුණාකාරවලයි ඉන්නවනේ මොනවා හරි සංඛ්‍යා. ওই සංඛ්‍යාවල දෙන්නටම පොදු සහ කුඩාම කෙනා. උදාහරණයක් විදිහට දෙවරක් 3න් 6 හැදෙනවා. තුන් වරක් 2කිනුත් 6 හැදෙනවා. එතකොට දෙවරක් චක්‍රේ තුන් වරක් චක්‍රේ දෙන්නටම එකම වෙන ඉලක්කම විදියට ඉන්නේ 6, 12 ඔය වගේ ඉලක්කම්. හරිද? එතකොට චූටිම ඉලක්කම තමයි 6. එහෙනම් කුඩා පොදු ගුණාකාරය කියන්නේ දෙන්නටම පොදු වෙන්නත් ඕනේ. දෙන්නගේම ගුණාකාරවල ඉන්නත් ඕනේ. ඒ වගේම චූටිම කෙනා වෙන්නත් ඕනේ. ඔන්නෝක තමයි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. හරි? මම හිතුවා තේරෙන්නේ නැති කියලා. අපි එහෙනම් යමු ඊළඟ ගානට. ඊළඟ ගානට කරන්න තියෙන අපිට සුළු කිරීමක්. හරි? ඒකෙදි බලන්න තියෙන ගණිත කර්ම ටික එකතු කිරීම තියෙනවා, බෙදීම තියෙනවා, ಗುಣ කිරීම තියෙනවා, අඩු කිරීම තියෙනවා. හරි. එහෙනම් අපි මෙතනදී මුලින්ම මොකද්ද කරන්න ඕනේ? එකතු කිරීමද, බෙදීමද, ಗುಣ කිරීමද? අපි මෙතනදී කරන්න ඕනේ බෙදීමයි ಗುಣ කිරීමයි තමයි මුලින් කරන්න. හරිද? එතකොට මෙතනදී බෙදීම ಗುಣ කිරීම කියන දෙන්නම ඉන්නවනම් අපි ඒක වමේ සිට දකුණට තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඔයාලට තේරෙනවා මෙතන තියෙන 8 එකතු කිරීම 28 බෙදීම 7 ಗುಣ කිරීම 5 ඔහොමනේ තියෙන්නේ අඩු කිරීම 9නේ. අපි මෙතනදී මුලින්ම මෙන්න මේ බ්ලොක් එක නේද එහෙනම් සුළු කරගෙන ඉන්න ඕනේ. මේ කෑලි දෙකට පොඩ්ඩක් එහෙම ඉන්න දෙන්න ඕනේ නේද? මෙයාටයි චුට්ටක් එහෙම ඉන්න දෙන්න. හරි. එහෙනම් මම මේ පළවෙනි කෙනාට එහෙම ඉන්න දීලා අපි මේක කරගෙන යද්දී වමේ සිට දකුණට තමයි කියන්නේ මේ පැත්තට තමයි හදාගෙන යන්නේ. පැහැදිලිද? එහෙනම් මුලින්ම 28 7ෙන් බෙදන්න ඕනේ. 28 7ෙන් බෙදුවම කීයද? කීයද? 4යි. හරි. එයාව ගුණ වෙන්න දැන් මම මේ 28 බෙදීම 7. ඒ කියන්නේ මම මේ කෑල්ල නේද ඔය ලිව්වේ. මම මේ කෑල්ල වෙනුවට තමයි මෙන්න මේ 4 ලිව්වේ. හරිද? ඊළඟට මම බලන්න මෙන්න මෙතන එයාව ගුණ වෙන්න ඕනේ ආයි 5න්. හරිද? ගුණ වෙන්න ඕනේ ආයි 5න්. හරි ඊට පස්සේ අඩු වෙන්න ඕනේ 9. ඊට පස්සේ මම ආයි මෙයාව සුළු කරගන්න ඕනේ. එහෙනම් 8 එකතු කිරීම 20 අඩු කිරීම 9. තේරෙනවද? හරි. මම ඒක ආයි මෙතන ලියනවා 8 එකතු කිරීම 20 අඩු කිරීම 9. දැන් ඔයාලා හයි කොහොමද අනේ 20ක් ආවේ? ඒක තේරුන්නේ නැහැ. බලන්න 20 ආව කොහොමද? 4 වරක් 5න් 20 හැදෙනවා. තේරුණාද? අන්න එහෙමයි 20 ආවේ. ඉතුරු දෙන්නම මේ විදිහට තියාගෙන ගියා. එහෙනම් බලන්න මෙතනදී 8යි 20යි එකතු වෙනවා. කීයද එන්නේ? 28යි. එහෙනම් ඊට පස්සේ අපිට තියෙනවා 28න් 9ක් අඩු කරන්න. කීයද 28න් 9ක් අඩු කරන්නේ? කොහොමද අනේ 28ක් ආවේ? ඉතින් මේ දෙන්නම එකතු වුණාම 28යිනේ. ඊට පස්සේ මෙයාව එහෙම පල්ලෙහෙන් ලියන්න. හරි. 28න් 9ක් ගියාම කීයද ළමයි? 19. හරිද? එහෙනම් උත්තරේ 19. හරි. ඊළඟ ගානට යමු. හරි. ඊළඟ ගානේ කියනවා ලිතුන්ගේ වයස ඇයගේ නංගිගේ වයසට වඩා අවුරුදු 3යි මාස 1යි දින 12කින් වැඩි. කොච්චරක්ද වැඩි කියන්නේ? අවුරුදු කොච්චරක්ද වැඩි කියන්නේ? අවුරුදු 3යි මාස 1යි දින 12යි. අවුරුදු 3යි මාස 1යි දින 12කින් වැඩිලු. නංගිගේ උපන්දිනය මෙන්න මෙදා නම් ලිතුන්ගේ උපන්දිනේ කවදද කියලා? දැන් කවුද වයස වැඩිපුර ඉන්නේ? ලිතුන්ගේ වයස ඇගේ නංගිගේ වයසට වඩා අවුරුදු මෙන්න මෙතන වෙනවා. හරි. ඒ කියන්නේ නංගිට වඩා ලිතුන් වැඩිමල්ලු අවුරුදු 3කුයි මාස 1කුයි දින 12කුයි. ඊට පස්සේ මෙයාලා දීලා දෙනවා නංගිගේ උපන්දිනය. එහෙනම් නංගිගේ උපන්දිනයට වඩා අවුරුදු 3ක් වැඩි මාස 1ක් වැඩි සහ දින 12ක් වැඩි අවස්ථාවේදී තමයි ලිතුන්ගේ ඒ කියන්නේ දැන් හිතනවා දැන් මෙහෙමනේ වැඩි අවස්ථාවේදී වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න. මෙතන උපන්දිනය ගැන අපි අහලා තියෙන්නේ. දැන් බලන්න නංගි ඉපදිලා තියෙන්නේ 2011 2/16 නම් අයියා එයාට වඩා අවුරුදු 3කුයි මාස 1කුයි දින 12කුයි වැඩිමල් නම් නංගිට කලින්ද අයියා ඉපදෙන්න ඕන නංගිට පස්සේද අයියා ඉපදෙන්න ඕන. අන්න ඒක පොඩ්ඩක් හිතන්න.
උපන්දිනේ ගැන හිතද්දී ගොඩක් අය ඕක එකතු කරනවා. ඔය දීපු උපන්දිනේට එකතු කරනවා. වැරදි. ඔයා හිතන්න ඔයාට පස්සේ නම් තව කෙනෙක් ඉපදෙන්නේ එයා ඔයාට වඩා බාලයි නේද? එහෙනම් නංගිට පස්සේ නෙමෙයි අයියා ඉපදෙන්න ඕන. නංගිට අවුරුදු 3යි මාස 1යි දින 12කට කලින් ඉපදුනොත් නේද එයා නංගිට වඩා වැඩිමල් වෙන්නේ. තේරෙනවද? ඔයා මේ ලෝකෙට කලින් ආව නම් ඔයා තමයි වැඩිමල. ඊට පස්සේ එන කෙනා ඔයාට වඩා බාලයි. තේරෙනවද? එහෙනම් නංගි බාල වෙන්න නම් නංගි අයියට වඩා බාල වෙන්න නම් නංගිට කලින් තමයි අයියා ඉපදලා දෙන්නේ. එහෙනම් නංගිට අවුරුදු 3යි මාස 1යි දින 12කට කලින් තමයි අයියා ඉපදුනේ. එහෙනම් අපි බලන්න නංගිගේ උපන්දිනේ මොකද්ද? අවුරුදු ගත්තොත් මාස දින. ඔහොම තියෙනවනේ නංගිගේ බලන්න බර්ත්ඩේ එක තිබ්බ 2011යි 2යි 16 කියන දවස්. එහෙනම් මේකෙන් අඩු කරන්න ඕනේ මම අවුරුදු 3කුයි මාස 1කුයි දින 12කුයි. තේරුණාද? අඩු කරන්න ඕන. ගොඩක් අය කරන්නේ ඕක එකතු කරනවා. හරි? දැන් ඔළුවට දාගන්න මේක හදන්නේදී. හරි. මම නිල් පෑනෙන් හදන්නම්. 6න් 2ක් අඩු කරාම කීයද? 4යි. 1න් එකක් අඩු කරාම 0යි. මාස 2න් එකක් අඩු කරාම 1යි. අපිට මෙතන අවුලක් වුන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම අඩු කරගෙන යන්න පුළුවන් වුණා. මේක මේ වැඩිපුර අඩු වෙන්නේ නැති නිසා දැන් මෙතන 20ක් වගේ අඩු වෙන්න තිබ්බනම් තමයි අපි එහා පැත්තෙන් ඉල්ල ගන්න ඕනේ. දැනට එහෙම අවශ්‍ය වුන්නේ නැහැ අපිට. හරිද? දැන් බලන්න මෙතන 1න් 3ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්න ඕනේ. හරිද? මෙතන එකක් ඉල්ල ගත්තාම මෙතන 10ක් එනවා. මෙතන තිබ්බ එක නැති වෙලා යනවා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? 10 1යි 11යි 11න් 3ක් ගියාම 8යි. මෙතන බිංදුවක් නිතුරුනේ. එහෙනම් ඒ බිංදුවෙන් කවුරුත් අඩු වෙන්නේ නැහැ. එහෙනම් බිංදුව වෙනවා. මෙතන බිංදුවයි 2. එහෙනම් අයියා ඒ කියන්නේ ලිතුම් ඉපදිලා තින්නේ මොන අවුරුද්දේද? 2008 හරිද? පළවෙනි මාසේ 4 වෙනිදා තමයි ලිතුම්ගේ උපන්දින. හරිද? මේ මොකද්ද? ලිතුම්ගේ උපන්දිනය. උපන්දින. හරි. අපි ඊළඟට යමු මේක. ඊට පස්සේ කියලා දෙනවා රූපයේ දැක්වෙන ත්‍රිකෝණීය කෝණානුව වර්ග කළ විට කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද සඳහන්. බලන්න මේක ඇතුලේ තියෙන කෝණ වර්ග ටික. මේක මොන කෝණයක්ද? සුළු කෝණයක්. ඇයි අංශක 90ට අඩුයි. මෙයා මොකක්ද? සුළු කෝණයක්. මෙයා මොකක්ද? සුළු කෝණයක්. එහෙනම් මේක කෝණ 90 වර්ග කරාම මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද? සුළු කෝණී ත්‍රිකෝණයක්. බලන්න එහෙනම් මොකද්ද මේක? සුළු කෝණී ත්‍රිකෝණයක්. හරි මේවා අපි කියලා දීලා තියෙන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයකි. හරි. ඊට බලන්න මෙහෙම එකක්. 2x ධන 1 සමානයි 11 සඳහා දී ඇති ගැලීම් සටහන සම්පූර්ණ කරන්න. හරි. දැන් මොන්න x කියලා කෙනෙක් එනවා. ඔහොම එනවා. එයාව 2x වෙන්න ඕන. මේ බලන්න. x කියලා කෙනෙක් ආව මේ පැත්තෙන්. එයා මෙතන මේ කොටුව ඇතුලෙන් ගියාට පස්සේ එයා 2x වෙන්න ඕන. එහෙනම් x කොටුව ඇතුලෙන් යද්දි මොකක්ද x ට කරන්න ඕනේ? x 2කින් ಗುಣ කරන්න ඕනේ නේද? එහෙනම් අපි ආව ಗುಣ කරන්න ඕනේ 2කින්. ಗುಣ කරොත් තමයි මේ 2x හදන්නේ. ඊට පස්සේ මේ කොටුව ඇතුලේ 1 තියෙනවා. ධන 1 කියන්නේ මොකද්ද? ඔය ආපු 2x ඒ කියන්නේ මෙතනින් එන 2x එකක් එකතු කරනවා. හරි. එහෙනම් එතනින් ආපු 2x එකක් එකතු කරාම 2x ධන 1 හැදෙනවා. හරිද? ඊට පස්සේ මෙයාලා කියනවා දැන් මෙතන ඇත්තටම 2x ධන 1 කියන්නේ 11යිලු. හරිද? ඒ කියන්නේ මෙන්න මෙයා දැන් ඇත්තටම බලද්දි 11යිලු. ආයි ඊට පස්සේ මෙයා එකක් අඩු කරගෙන එනවා 11යි. ඔන්න එකක් අඩු කරනවා. එතකොට 10යි. හරිද? ආයි මෙතනදී එයාව දෙකෙන් බෙදුවම කීයද එන්නේ? බලන්න. මෙතනින් 11 ආවා 11න් එකක් අඩු කරාම හරි 10 ආවා. 10 දෙකෙන් බෙදුවම මොකක්ද එන්නේ? 10 කියන කෙනා මේ කොටුව ඇතුලෙන් යද්දී එයාව දෙකෙන් බෙදෙනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕන උත්තරේ 5යි. එහෙනම් මට තේරෙනවා x කියන්නේ 5යි. පැහැදිලිද? තේරුණාද කරපු වැඩේ? ඕක මෙහෙමයි කරන්නේ. ගැලීම් සටහනදී මෙහෙමයි වෙන්නේ. හරිද? වැඩේ බලාගන්න. චුට්ටක් බලාගන්න වැඩේ. මෙහෙමයි. අපි දන්නවා 2x ධන 1 කියන්නේ 11ම තමයි. හරිද? 11ම තමයි. එතකොට මම මෙහෙම මේ කොටුව ඇතුලෙන් ගිහිල්ලා හරිද මෙන්න මේ කොටුව ඇතුලෙන් ගිහිල්ලා 2x ධන 1ව හදාගත්තා xව පාවිච්චි කරලා. කොහොමද ඒක හැදුවේ? x මුලින්ම 2කින් ගුණ කරලා 2x හදාගත්තා. ඊළඟට යාව ධන 1 කියන කොටුව ඇතුලෙන් ගෙනහිල්ලා 2x ධන 1 හදාගත්තා. හරි. මම දන්නවා 2x ධන 1 කියන කෙනාටම සමාන කෙනෙක් තමයි කවුද? 11 කියන්නේ. හරිද? එයාටම සමාන කෙනෙක්. හරිද? දැන් එහෙනම් මම මේ කරපු දේ දැන් මම මේ පැත්තට යද්දි කරපු දේ 11 ඉඳන් අනිත් පැත්තට කරගෙන ආවනම් මට මේ අන්තිමට හම්බෙන්න ඕන ආයි x ටම සමාන අගයක් නේද? x ටම සමාන අගයක් නේද හම්බෙන්න ඕන. තේරුණාද? x ට එක එක ඒවා කරගෙන ගිහිල්ලා මෙතන 2x ධන 1 හැදුවා.
අපි හොයාගන්නවා ඊට පස්සේ 2x ධන 1 කියන්නේ 11ටම සමාන කෙනෙක් කියලා. ඊට පස්සේ අර x ට කරපු ටික අනිත් පැත්තට කරගෙන එද්දී, ඒ කියන්නේ විරුද්ධ පැත්තට කරගෙන එද්දී අන්තිමට ඉතුරු වෙන්න අන්තිමට හම්බෙන ඉලක්කම x ටම සමාන ඉලක්කමක් නේද? ඔන්න ඕක තමයි අපි ගැලීම් සටහනින් කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ඕක මම බස් එකක් පාවිච්චි කරලා පැහැදිලිව කියලා දුන්න පන්තිද හරි. දැන් ඕවා ආයේ කියලා දෙන්න වෙලාවක් නැහැ මෙතනදී අපිට. හරිද? හරි. බලන්න එතකොට මෙතන පහ කියලා හොයාගත්තේ කොහොමද මං හිස්තැනට? කොහොමද මං හිස්තැනට පහ හොයාගත්තේ? බලන්න. කොහොමද? ඔන්න මම මේ කොටු ටික පොඩ්ඩක් මකලා දාන්නම්. හරිද? හරි. ඔන්න ඔහොමනේ හිස්තැන ටික තිබ්බේ. හරි. දැන් බලන්න. මෙතනදී අපිට හොයන්න තිබ්බ මුලින්ම x මොක ඇතුලෙන් ගියොත් 2x එන්නේ. අපි දන්නවා x 2x වෙලා කියන්නේ x 2කින් ගුණ වෙලා. එහෙනම් අනිවාර්යෙන් මේ කොටුව ඇතුලේ ඉන්න ඕනේ ගුණ කිරීම 2 කියන කෙනා නේද? හරි. ඔන්න දැන් මෙතනදී 11 කියන ඉලක්කම ඉන්නවා. දැන් ඊට පස්සේ මේ කොටුවන පුරවන් දෙන්න. දැන් මේක බලමු ඊට පස්සේ. හරි. 11 කියන එක ඔහොම එනවා. මේ කොටුව ඇතුලෙන් ගිහුවා 10 වෙලා. හරිනේ ඉතින් මෙතන ඉන්න අඩු කිරීම එක කියන කොටුවනේ. එයාගේ ඇතුලෙන් ගියාම ඉතින් එකක් අඩු වෙන්න ඕනේ තමයි. ඒ කියන්නේ 10 වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න 10 කියන එක කෙනා මෙහෙම ඇවිල්ලා මේ කොටුව ඇතුලෙන් යනවා. ඇතුලෙන් ගියාට පස්සේ එයාව මොකද්ද වෙන්න ඕනේ? බලන්න මේ කොටුව ඇතුලේ ඉන්නේ බෙදීම 2 කියන කෙනා. එහෙනම් 10වම 10ව 2කින් බෙදලා තමයි එහා පැත්තට දාන්නේ. එහෙනම් 5යි. තේරෙනවද? ලේසි නේද? වැඩි අමාරුද නෑනේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටස. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ භාගය සුළු කරන්න. අපි දන්නවා දැන් මෙතන ඉන්නේ 2කින් 1 එකතු කිරීම 6න් 1 කියන භාග දෙක. මේ 2කින් 1 සහ 6න් 1 කියන භාග දෙක. අපිට මේ දෙන්නව එකපාරට එකතු කරන්න පුළුවන්. බෑ. භාග එකතු කරද්දී අනිවාර්යෙන් ඒගොල්ලොන්ගේ හරයයි හරයන් දෙක එකම වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම මෙතන හරය 2යි මෙතන හරය 6යි. හරයන් දෙක සමාන නැත්නම් අපිට භාග දෙකක් එකතු කරන්න බෑ. එහෙනම් මම මෙතන මුලින් මොකද්ද කරන්න ඕනේ? හරයන් දෙක සමාන කරගන්න ඕනේ. එහෙනම් මම බලනවා 2ව 6 කරන්න පුළුවන්ද? පුළුවන්ද 2ව 6 කරන්න? පුළුවන්. 3න් ගුණ කරලා බැයිද? පුළුවන්. එහෙනම් මම 2ව 3න් ගුණ කරනවා. ඇයි ඒ? හරය 6 හදාගන්න මං ආසයි. මොකද එතකොට මට එකතු කරගන්න පුළුවන්. අපි දන්නවා තුල්‍ය භාග හදද්දී හරය විතරක් ගුණ කරලා හරියන්නේ නැහැ. ලවයත් ගුණ කරන්න ඕනේ. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ මෙතන? මෙයා වෙනුවට මෙයා දෙකෙන් එක කියන කෙනා වෙනුවට මං එයාගේම ප්‍රමාණයට සමාන හැබැයි හැඩයෙන් වෙනස් කෙනෙක් හදාගන්නවා 6න් 3 කියලා. එහෙනම් 6න් 3 එකතු කිරීම 6න් 1. දැන් බැයි දෙකතු කරන්න පුළුවන්. එහෙනම් කී දෙන්නේ? 6න් 3යි 6න් 1යි එකතු කරාම කී දෙන්නේ? අපි දන්නවා භාග දෙක එකතු වෙද්දී තිබ්බ හරයමයි එන්නේ ලවයන් තමයි සුළු වෙන්නේ. එහෙනම් ලවය 3 කියන කෙනා එකට එකතු වෙනවා. එහෙනම් කීයද? 4යි. හරි. දැන් ඔන්න මේකද අන්තිම උත්තරේ. මම ඔයාලට කියලා දීලා දිනවා. මේ භාගය තුල්‍ය භාග වලින් මෙයා තමයි උත්තරේ. හරිද? ඇත්තටම මෙයා තමයි උත්තරේ. හැබැයි මේ උත්තරේ තව සරල කරන්න පුළුවන්. ඇයි ඒ කොහොමද? බලන්න මේකේ උඩයි යටයි දෙකම දෙකෙන් බෙදනව නේද? එහෙනම් මට උඩ යටයි දෙකම දෙකෙන් බෙදලා මෙයාව තව සරල කෙනෙක් විදිහට ලියන්න පුළුවන් 3න් 2 විදිහට. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරිද? හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. හරි. ග්‍රෑම් 100ක ස්කන්ධයක් ඇති බෑගයකට මේ කියනවා ග්‍රෑම් 100ක ස්කන්ධයක් ඇති බෑගයකට බිස්කට් පැකට් 30ක් දැමූ විට ග්‍රෑම් 100ක ස්කන්ධයක් ඇති බෑගයකට බිස්කට් පැකට් 30ක් දැමූ විට එහි ස්කන්ධය ග්‍රෑම් 2500ක් වේ. බිස්කට් පැකට් එකක ස්කන්ධය සොයන්න. දැන් ඔය ග්‍රෑම් 2500 කියලා කියන්නේ අර බෑග් එකේ ස්කන්ධයයි බිස්කට් පැකට් 30 ස්කන්ධය නේද? එතකොට ග්‍රෑම් 100ක් අයින් වෙන්න ඕනේ නේද? දැන් මේ 2500 ඇතුළේ තියෙන බිස්කට් විතරද? නෑ නෑ. බෑග් එකේ බරක් තියෙනවා. එහෙනම් මම මුලින්ම හොයන්න ඕනේ බිස්කට් පැකට් 30 ස්කන්ධය. බිස්කට් පැකට් 30හි ස්කන්ධය. කීයද 30 ස්කන්ධය? මම මේ 2500යි ග්‍රෑම් කියන එකෙන් 2500 අර 2500යි ග්‍රෑම් කියන එකෙන් අඩු කරන්න ඕනේ 100යි ග්‍රෑම්. එහෙනම් මට එනවා කීයද 2400යි ග්‍රෑම්. හරි. එහෙනම් එක බිස්කට් පැකට් එකක ස්කන්ධය හොයන්නේ කොහොමද? මේ 2430 වෙනවා. ඉතින් 30ක ස්කන්ධය 2400යි නම් එකක ස්කන්ධය හොයන්න මොකද කරන්නේ? 2430 බෙදන්න ඕනේ. එහෙනම් එක බිස්කට් පැකට් එකක ස්කන්ධය බිස්කට් පැකට් එකක ස්කන්ධය කොහොමද හොයන්නේ? මේ 2400යි ග්‍රෑම් කියන කෙනාව බෙදන්න ඕනේ 30. හරි. බලන්න මෙයාව කොහොමද බෙදන්නේ 30න්? අපි දන්නවා 2400 බෙදන්න ඕනේ මෙහෙම 30. අර උත්තරේ එන්නේ ග්‍රෑම් වලින්ම තමයි. හරි බලන්න. 24ට 30ව බලලා වැඩක් තියනවද? නැහැ. එහෙනම් අපි කෙලින්ම 240ට බලමු. 240ට 30ව කීයද? 30, 60, 90, 120 ඔහොම බලාගෙන ගියාම තේරෙනවා කීයක් එනවද?
8ක් එනවා. ඇත්තටම ළමයි ඔතන 240ට 30ව බලන්න ඕනේ නැහැ. 24ට 3 බලනවා නම් හරි. දැන් ඒක මම එච්චර ලොකුවට කියලා දෙන්න යන්නේ නැහැ. ඕක මම පන්තිදි කියලා දීලා තිනවා. දැන් තමයි ඕක කියලා දෙන්නේ නැහැ. ඔයාලා කෙලින්ම 30ට 240ට තියෙන 30ව බලන්නකො. 30ව 10ක් ගත්තොත් 300යි. 30ව 9ක් ගත්තොත් 270යි. එහෙනම් 30ව 8ක් නේද එන්නේ. එහෙනම් 30ව 8ක් කියන්නේ 240යි. හරිද? එහෙනම් එනවා බිඳුවයි ආයි හරිද? බිඳුවයි එන්නේ. මෙතන බිඳුව ගත්තම බිඳුවට 30ව කීයද? බිඳුවයි. එහෙනම් මෙතන එන්නේ 30 වරක් බිඳුව ආයිත් බිඳුව වෙනවා. එහෙනම් උත්තරේ 80යි. එහෙනම් මට එනවා එක බිස්කට් පැකට් එකක ස්කන්ධය කීයද? ග්‍රෑම් 80යි කියලා. පැහැදිලිද? අමාරු ගණන්ද මේව නෑ. චුට්ටක් හරියට හිතලා හැදුවා නම් මේවා හරියම ලේසි ළමයි. හරිද? හරි. ඊළඟට කියනවා රූපයේ දැක්වෙන්නේ පරිමිතිය 56ක් වූ සමචතුරස්‍රාකාර තහඩුවකි. එම තහඩුවෙන් කපාගත හැකි විශාලතම වෘත්තයේ අරය කීයද කියලා අහනවා. දැන් මොකක්ද අහන්නේ? මේ තහඩුවේ පරිමිතිය 56 සෙන්ටිමීටරලු. අපි නිකන් ගමුද මේ එක පැත්තක දිග A වගේ කියලා A කියලා. මම නිකමට ගන්නවා මේ සමචතුරස්‍රයේ එක පැත්තක දිග මේ A කියලා. හරිද? ඒ කියන්නේ එක පැත්තක දිග A කියලා. එහෙනම් මෙතනත් A මෙතනත් A මෙතනත් A. ඔහොමනේ එන්නේ. එහෙනම් බලන්න මෙයාලා ඊළඟට අපිට කියනවා එම තහඩුවෙන් කපාගත හැකි විශාලතම වෘත්තය අරය. මෙයාගෙන් කපන්න පුළුවන් විශාලතම වෘත්තය ඇඳෙන්න ඕනේ මේ වගේ නේද ළමයි? හරි විශාලතම වෘත්තය කිව්වම මේ වගේ නේද ඇඳෙන්න ඕනේ. හරි. මට ඒක හරියට මෙතන අඳින්න බෑ. හරිද? මෙන්න මේ වගේ නේද එතකොට ඇඳෙන්න ඕනේ. විශාලතම වෘත්තය කිව්වම මේ වගේ වෘත්තයක් නේද ඇඳෙන්න ඕනේ. තේරුණාද ළමයි? ඔන්න ඔය වගේ වෘත්තයක් යන්නේ. එතකොට මෙයාගේ අරය කියන්නේ කවුද? දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දිග කියන්නේ මොකද්ද? මේ දිග කියන්නේ මොකද්ද? විස්කම්භය. විස්කම්භය. හරිද? මම ඒව හොයාගත්තොත් මම ඒ කියන්නේ කවුද කියලා හොයාගත්තොත් ඒ මම හොයාගත්තේ කවුද? විස්කම්භයව. මං අරයව හොයන්නම් විස්කම්භයෙන් භාගයක් නේද ගන්න ඕනේ. එහෙනම් මම මුලින්ම ඒ කියන කෙනා හොයාගෙන ඊට පස්සේ අරය හොයන්න නම් එයාව දෙකෙන් බෙදන්න ඕනේ. හරි. දැන් කට්ටියට මතක නැතුව තේ අරය විස්කම්භය කියන්නේ කවුද? හරි මම මෙහෙම වෘත්තයක් අඳින්නම්. වෘත්තයක ගත්තම කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුරට කියනවා අපි අරය කියලා. හරිද? ඊට පස්සේ අපි තව එකක් හඳුනා ගන්නවා. අරය වගේ දෙගුණයක් කියන්නේ විස්කම්භය. ඒ කියන්නේ පරිධිය මත ඉඳන් තවත් පරිධිය මත ලක්ෂයක් යා කරද්දී කේන්ද්‍රය හරහා යනවා නම් එයාට අපි කියනවා මොකද්ද? විස්කම්භය කියලා කියනවා ළමයි. හරි විස්කම්භය. හරි. එතකොට අරය වගේ දෙගුණයක් තමයි අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය කියලා කියන්නේ. හරි. විස්කම්භය කියලා කියන්නේ අරය වගේ දෙගුණයක්. හරි. විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. එහෙනම් මම විස්කම්භය හොයාගත්තොත් හරිද? මෙයා A කියලා හොයාගත්තොත් එයා සමානව අරය වගේ දෙන්නෙක්ට. එහෙනම් අරය හොයන්නේ කොහොමද? අරය හොයන්නේ මෙන්න මේ ඒව දෙකෙන් බෙදලා. හරිද? හරි. ඒක තේරෙනවාද කියලා මං හිතනවා. හිතන්නකො මෙහෙම පැන්සලක මිල මකණික මිල වගේ දෙගුණයක් කියලා හිතන්නකො. හරිද? ඔයා හොයාගන්නවා පැන්සලක මිල රුපියල් 40යි කියලා. ඒක මකණික මිල වගේ දෙගුණයක්. එහෙනම් මකණයක් කීයද? මකණික මිල වගේ දෙගුණයක් තමයි පැන්සලක් කියන්නේ. ඔයා හොයාගන්නවා පැන්සලක් කියන්නේ 40යි කියලා. එහෙනම් ඔයාට මකණික මිල හොයන්න පුළුවන් නේද? අර 40 දෙකෙන් බෙදුවොත් මොකද පැන්සල වගේ දෙගුණකින්නේ හැදිලා තියෙන්නේ. එහෙනම් ඔයා දන්නවා කීයේව දෙකක්ද 40 හැදෙන්නේ කියලා නේද ඔයා බලන්න. එහෙනම් ඔයා ගන්නවා 20ේව දෙකක් තමයි 40 හැදෙන්නේ කියලා. තේරෙනවද? අන්න ඒ වගේ තමයි. එහෙනම් ඔයා මුලින්ම හොයාගන්න ඕනේ ඒව. ඒව හොයන්නේ කොහොමද? එහෙනම් මම දන්නවා පරිමිතිය හැදිලා තියෙන්නේ කොහොමද? මේ ඒලත් එක්ක එකතු වෙලා නේද? ඒ කියන්නේ මේ පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එහෙනම් මෙයාව එකතු වෙන්න ඕනේ මෙයාත් එක්ක ආයි ආව එකතු වෙන්න ඕනේ මෙයාත් එක්ක ආයි මෙයාත් එක්කනේ. එහෙනම් ඒ වගේ 4 දෙනෙක් එකතු වුණාම තමයි 56 සෙන්ටිමීටර හැදලා තියෙන්නේ. එහෙනම් 4යි A සමානයි 56 සෙන්ටිමීටර. කොහොමද දෙයියනේ 4යි A උනේ? ඉතින් අනේ ඒලා 4 දෙනෙක් එකතු වුණාම 4යි A නේද? තේරෙනවද? උදාහරණයක් විදිහට මල් 4ක් එකතු වුණොත් මල් 4යි නේද? ඒ වගේ තමයි. ඒලා 4ක් එකතු වුණොත් ඒ 4යි. තේරෙනවද? 4යි A කියලා අපි ඔබ ලියනවා. හරිද? එහෙනම් 4යි A කියන්නේ 56 නම් 4යි A කියන්නේ 56 නම් එක A කෙනෙක්ව මම හොයාගන්න ඕනේ නේද? එහෙනම් අපි ඉගෙන ගත්තා දෙපැත්තම 4ෙන් බෙදන්න. දෙපැත්තම 4ෙන් බෙදන්න. එහෙනම් A කියන්නේ කීයද? 9යි සෙන්ටිමීටර. එහෙනම් අපිට එනවා A කියන්නේ 9 නෙමෙයි සෝරි 9 නෙමෙයි. A කියන්නේ කීයද එන්නේ එතකොට? බලන්න A කියන්නේ කීයද? A කියන්නේ 14යි සෙන්ටිමීටර කියලා එනවා. බලන්න. A කියන්නේ 14යි සෙන්ටිමීටර කියලා එනවා. එහෙනම් A කියන්නේ අරයද? මෙයා අරයද? මෙයා කවුද? විස්කම්භය. මෙයා කවුද? විස්කම්භය.
එම නිසා අපි හොයන්න ඕනේ අරය. අරය කියන්නේ විස්කම්බෙන් භාගයක්නේ. එහෙනම් අරය සමානයි 14 සෙන්ටිමීටර් බෙදීම 2. එහෙනම් ඒ කියන්නේ 7 සෙන්ටිමීටර් කියලා අපිට එන උත්තරේ. පැහැදිලිද ළමයි? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේක මීටත් වඩා පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔයාලට තේරුම් නැත්නම් ආයේ මේ වීඩියෝ එක බලන්න. හරිද? හරි. අපි පන්තියේදී තේරෙන දෙකක් තිබ්බොත් ආයෙත් මේ කතා කරමු. දැන් පොඩ්ඩක් වෙලාව මදි නිසා මම පොඩ්ඩක් වේගෙන් යනවා පැහැදිලි කරගෙන. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිද? තේරුම් නැති කොටසක් තිබුණොත් ආයෙත් අපි ඒ ගැන කතා කරමු. හරි. ඊළඟට තියෙනවා මේ වගේ ගාන 243 යන සංඛ්‍යාව පාදය 3 වූ දර්ශක අංකණයෙන් ලියා දක්වන්න. මේක 6 වසරේ වගේ ගානක්. මේක පුළුවන් අපිට කරන්න. පාදය 3 වෙන විදිහට දර්ශක අංකණයෙන් ලියන්න ඕනේ. පාදය 3 වෙන විදිහට. ඕක තේරුම මොකද්ද? ඕකෙදී අපිට කියන්නේ 243 කියන කෙනා හැදිලා තියෙන්නේ 3 කී පාරක් 3ෙන්ම ගුණ වෙලාද කියලා හොයන්නලු. ඕක තමයි අපිට කියන්නේ. මොකද්ද කියන්නේ? 243 හැදිලා තියෙන්නේ 3 කී පාරක් 3ෙන්ම ගුණ වෙලාද කියලා හොයන්නලු අපිට. එහෙනම් කොහොමද ඒක හොයන්නේ? අපි දන්නවා එහෙනම් අපි 243 කියන කෙනාව අරගෙන එයාව 3ෙන් බෙදාගෙන යන්න ඕනේ නේද? බෙදන්න බලන්න මුලින්ම 3. කොහොමද බෙදන්නේ? 2ට 3ව බලලා වැඩක් තියනවද? නැහැ. එහෙනම් මම බලනවා කෙලින්ම 24ට 3ව කීයද? 8යි. ඊට පස්සේ ඉතුරු වෙනවද මෙතන? නෑ. ගානට 24 ආවනේ. 3 වරක් 8න් 24 ආවා. ඊට පස්සේ මම බලනවා 3ට 3 ඒවා. කීයද 3 3ම 1යි. ඊට පස්සේ මම මෙයාව ආයෙත් 3ෙන් බෙදාගන්නවා. මම මේ කරන්නේ 243ට තියෙන 3 ගුණාකාරය. කියන්නේ 3 කී පාරක් 3ෙන්ම ගුණ වෙලාද 241 හැදිලා තියෙන්නේ 243 හැදිලා තියෙන්නේ කියලා බලන්න තමයි මම යන්නේ. තේරුණාද? හරි. එහෙනම් ඊළඟට 81 බෙදන්න ඕන 3. ඊළඟට මුලින්ම මම බලනවා 8ට 3 ඒවා. 8ට 3 ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද 6යි. 6යි. අන්න වැඩි. 6යිනේ ආවේ. 8ම ආවද? නෑ නේද? එහෙනම් 6යි ආවේ. එහෙනම් මෙතන දෙකක් ඉතුරුයිනේ. එහෙනම් ඊළඟට මම බලන්නේ 1ට 3 ඒවා නෙමෙයි. 21ට 3 ඒවා. තේරෙනවද? 21ට 3 ඒවා. 21ට 3 ඒවා කීයද? කීයද? 7යි. හරි. ඊළඟට මම 27 බෙදන්න ඕනේ ආයෙත් 3. අපි දන්නවා 27ට 3 ඒවා 9යි. ඊළඟට ආයෙ 9 බෙදන්න ඕනේ 3. කීයද? 3යි. 3 බෙදන්න ඕනේ 3න් 1යි. එහෙනම් බලන්න මම 1 වෙනකම් මේක බෙදාගෙන යනවා. තේරුණාද? ඊට පස්සේ මට ලියන්න පුළුවන් 243 කියන්නේ මෙන්න මේගොල්ලොන්ව ගුණ කරාම එන උත්තරේ කියලා. බලන්න 3 කී පාරක් ගුණ කරාම එන උත්තරේද? හරිද? මම 243 3න් 5 පාරක් බෙදලා තමයි එක කරගත්තේ. එහෙනම් 243 හැදලා තියෙන්නේ 3 කියන කෙනා 5 පාරක් 3ෙන්ම ගුණ වෙලා. එහෙනම් මෙහෙම නේද? 243 හැදලා තියෙන්නේ 3 වරක් 3 වරක් 3 වරක් 3 වරක් 3. ඒ කියන්නේ 3 5 පාරක් 3ෙන්ම ගුණ වෙලා. හරිද? එහෙනම් මට මෙයාව දර්ශකයක් විදිහට ලියන්න පුළුවන් මොකද්ද? 3හි 5 වන බලය. පැහැදිලිද? ඇයි ඒ 3 කියන කෙනා කී පාරක්ද? 3 කියන කෙනා 5 පාරක් 3ෙන්ම ගුණ වෙලා. හරි? හරි. මං හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයාලට මේක ඇල්ල තේරුම් නැත්තම් මේ මැසේජ් එකක් දාන්න. ඒ කියන්නේ කමෙන්ට් එකක් දාන්න මේ තේරුම් නැහැ දර්ශක කෑල්ල කියලා. එතකොට මම ලින්ක් එකක් දාන්නම්. දර්ශක පාඩම අපි 6 වසරේ කරපු දර්ශක පාඩම. ඒකේ තියෙනවා මේ සම්බන්ධ සියලුම දේවල් ටික. හරිද? හරි. මේක අහලා තිනවා රූපේ දැක්වෙන්නේ කවර වර්ගයේ ටෙස්ලාකරණයක්ද? හරි. ටෙස්ලාකරණ වර්ග කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද්ද වර්ග දෙක? ශුද්ධ ටෙස්ලාකරණය, අර්ධ ශුද්ධ ටෙස්ලාකරණය. ශුද්ධ ටෙස්ලාකරණය කියන්නේ මොකද්ද? ශුද්ධ ටෙස්ලාකරණය කියන්නේ මොකද්ද? ශුද්ධ ටෙස්ලාකරණය කියලා එකක් තියෙනවා. අර්ධ ශුද්ධ ටෙස්ලාකරණය කියලා එකක් තියෙනවා නේ. ශුද්ධ ටෙස්ලාකරණය කියලා කියන්නේ එක හැඩතලයක් පමණක් පාවිච්චි කරලා එයා මුළු පෘෂ්ඨයක් පුරා පැතිරෙන විදිහට ටෙස්ලාකරණය කරනවා නම් ඒක ශුද්ධ ටෙස්ලාකරණය. අර්ධ ශුද්ධ කියලා කියන්නේ එයා හැඩතල දෙකක් හෝ කිහිපයක් පාවිච්චි කරනවා නම් ඒක අර්ධ ශුද්ධ ටෙස්ලාකරණය. එහෙනම් මේක මොන ගණයට දායත් වෙන්නේ? මේකේ හැඩතල කීයක් තියෙනවද? මේ සමචතුරාකාර හැඩතලයක් තියෙනවා, ත්‍රිකෝණාකාර එකක් තියෙනවා. එහෙනම් මේක අර්ධ ශුද්ධ ටෙස්ලාකරණයක්. එහෙනම් මොකද්ද වර්ගේ? අර්ධ ශුද්ධ ටෙස්ලාකරණයක්. ටෙස්ලාකරණ. හරි. අපි මේකේ දෙවෙනි කොටස පන්තියේදී සාකච්ඡා කරමු. හරිද? ඉතින් මේ ටික අනිවාර්යෙන් හොඳට බලලා ඉන්න. මේකේ තේරුම් නැති කොටස් තිබුණොත් මට දාන්න. ඉතින් හොඳට වැටික් කරලා එන්න කියලා මම කියනවා. ඉතින් අපි හම්බෙමු මේ සතියේදී.